සුබ දවසක් හැම දිනාටම. ඉතින් අද අපි සූදානම් වෙන්නේ අන්නාසි කරි එකක් හදන්න. ගොඩ දවසකින් තමයි කුකින් වීඩියෝ එකක් කරන්නේ. ඉතින් මේ තරම් ප්‍රමාණයේ අන්නාසි ගෙඩියක් අරගෙන මම මුලින්ම ඒකේ පොත්ත සුද්ධ කරලා පොඩි කෑලි වලට කපා ගන්නවා. මේ විදිහට අන්නාසි ටික අපි අරගන්නවා වෙනම භාජනයකට. ඊළඟට ලූණු කපාගත්ත ලූණු පොඩිවට, ඊළඟට අමු මිරිස්, ඊළඟට මේ සඳහා තව අපි ගන්නවා සුදු ලූණු, ඒ වගේම ලූණු කුඩු ස්වල්පයක් අවශ්‍ය වෙනවා. ඊට අමතරව මම මේකට පාවිච්චි කරලා තියෙනවා කරපිංචා, කුරුඳු, අබ, ඒ වගේම කරදමුංගු ස්වල්පයක් සහ කජු ටිකක් මම මේ සඳහා පාවිච්චි කරනවා. ඒක අත්‍යවශ්‍යම නැහැ. දැන් මම මේ වගේ භාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා. අපි අන්නාසි කරි එකක් හදන නිසා මැටි භාජනයක් ගන්න පුළුවන් නම් තමයි හොඳ. දැන් මම මේකට අබ එකතු කරගන්නවා. ඊළඟට කරදමුංගු, කුරුඳු, ඒ වගේම තමයි සුදු ලූණු පොඩියට කපාගත්ත සුදු ලූණු මේ ඔක්කොම මේකට එකතු කරගෙන ටිකක් කලවම් කරගන්නවා. දැන් අමු මිරිස් මේකට දාගන්නවා. ඊට පස්සේ කරපිංචා මේ ඔක්කොම දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් මේකට කහ කුඩු ටිකක්, ඊළඟට මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. තව 3-5 කුඩු ටිකකුත් එකතු කරගන්නවා. ඇත්තටම මේ ಜಾති තමන්ගේ රස අනුව තමන්ට අවශ්‍ය ප්‍රමාණය එකතු කරගන්න පුළුවන්. දැන් ලිපේ ගින්දර අඩු කරලා මම වතුර ටිකකුත් මේකට එකතු කරගත්තා. ඊළඟට තමන්ගේ රස අනුව ලුණු එකතු කරගන්න පුළුවන්. දැන් ලිපේ ගින්දර ටිකක් අඩු කරලා මේ ටික මේ විදිහට කලවම් කරලා අපි අර කපාගත්ත අන්නාසි කෑලි ටික මේකට එකතු කරගන්නවා. දැන් මේකට වතුර මදි කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් තව වතුර ටිකක් එකතු කරන්න. වතුර ගොඩක් වැඩි කරගන්නේ නැතුව අපිට අවශ්‍ය ප්‍රමාණයට මදි ප්‍රමාණයට තමයි එකතු කරගන්න ඕනේ. දැන් ලිපේ ගින්දර අඩු කරලා මේක ටිකක් වෙලා අපි වහලා තියන්න ඕනි තැම්බෙන්න. දැන් මම මේ වෙලාවේදී මේකට සීනි ටිකක් එකතු කරගන්නවා. සීනි ටිකක් එකතු කරගෙන මේක හොඳට කලවම් කරලා ආයෙ ටිකක් තැම්බෙන්න තියෙනවා. දැන් මම මේ වෙලාවේදී මේකට කජු ටික එකතු කරගන්නවා. ඇත්තට මේක අත්‍යවශ්‍ය නැහැ. නමුත් ඒකෙන් වෙනම රසයක් එනවා. ඉතින් කෙනෙක්ට කැමති නම් කජු දාන්න පුළුවන්. නැත්නම් නොදා හදන්නත් පුළුවන්. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් දැන් අපි අපේ අන්නාසි කරි එක හදලා ඉවරයි. ඉතින් ඔයාලට පුළුවන් මේ රෙසිපි එක try කරලා බලන්න. ඉතින් channel එක subscribe කරන්න, like කරන්න අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝ එකකින් එනකම් හැමෝටම සුබ දවසක්.